ඇත්තටම ඕගොල්ලෝ හිතන් ඉන්නේ AI හින්දා වැඩ අඩු වෙයි කියලා මිනිස්සුන්ට නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක වැරදි අයිඩියා එකක් ඈ. ඔය මේ මොනවා හරි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නම් මනම් එව්වත් එක්ක දැන් ඔය දක්වන අදහස් එක්ක ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන නිකන් එහෙම එකක් ආවහම මේ මිනිස්සුන්ගේ වැඩ අඩු වෙලා මේ මිනිස්සුන්ට ජොබ් නැති වෙලා එහෙම එකක් වෙයි කියලා එහෙම නෑ ළමයි. ලෝකේ හොයාගන්න මොන තාක්ෂණය නිසාත් මිනිස්සුන්ගේ වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ. AI නිසා ලොයත්ම වෙන්නේ මිනිස්සුන්ගේ වැඩ වැඩි වෙන එක විතරයි අඩු වෙන්නේ නෑ දැන්. ඕන තරම් ඔය වගේ තැන් මීට කලින් පහු වෙලා තියෙනවනේ දැන් කම්පියුටර් එක හොයාගන්න හිතන්නකෝ. ඒතර කම්පියුටර් එක හොයාගන්න කලින් කම්පියුටර් එක ඕනේ කැල්කියුලේටර් හිතන්න. කැල්කියුලේටර් හොයාගන්න කලින් අර සම්පූර්ණයෙන් අතින් හදපු පැය ගාණක් එකතු කර ගාණක් ඇත්තටම ඉතින් විනාඩි ගාණෙන් කරන්න පුළුවන් වුණානේ. එහෙමයි කියලා මිනිස්සු ඉතුරු විනාඩි ගාණ නිකන් හිටියේ නෑනේ. උන්ගේ විනාඩි ගාණ පිරෙන්න තව තව වැඩ හොයා ගන්නවනේ. එහෙමයි වෙන්නේ මොන තාක්ෂණය ආවත් ඒකෙන් වෙලාව අඩු කරලා දෙනකොට මිනිස්සු ඒක පාවිච්චි කරලා ඉතුරු වෙලාව පිරෙන්න තව ගොඩක් වැඩ හොයා ගන්නවා. ඒ හින්දා මොන තාක්ෂණයක් ආවත් වැඩ වැඩිවීමක් වෙන්නේ. අඩුවීමක් වෙන්නේ නැහැ. කම්පියුටර් එක හොයාගත්තාම එහෙනම් මාර වැඩ අඩු වෙලා අපිට දවසම නිකන් ඉන්න දෙන්නේ බෑ. ඒ කාලේ මිනිස්සු කරපු වැඩයි අද ඒවයි බලන්න එහෙම නැහැනේ. තව වැඩ වැඩි කරගත්ත එක මිනිස්සු කරේ. එහෙනම් ඒක නමයි වෙන්නේ බා. මිනිස්සු කොහොම හරි වැඩ අනා ගන්නවා. මොන තාක්ෂණ කොහොමවත් මිනිස්සු වැඩ වවාගෙන කනවා. හරිද? එහෙම වෙන්නේ නැහැ. වැඩ නැති වෙන්නේ නැහැ. ඒ වේගෙට තව වැඩ ගොඩක් කරනවා. එහෙම වෙන්නේ. ඕනම තාක්ෂණයක් එහෙමනේ වෙන්නේ. ලියුම් යවන එක ඊමේල් වලට වෙනස් වුණා. මොකෝ වැඩ අඩු වුණාද? නෑ. එන ඉක්මනට තව වැඩ ගොඩක් කරන්න ගත්තා. ඒ වගේ.